ආදසීත සුලග මදහාසනගන විට සිත කොලවුනිද මෙතරම්. Hello friends, welcome to the travel dates. ඉතින් ගොඩ කාලයකට පස්සේ තමයි මේ වීඩියෝ එකක් ගේන්නේ. අද මම ලංකාවට යනවා. මගේ වැකේෂන් එක on වැකේෂන් ස්ටාර්ට් කරා. ඉතින් දැන් මම දමම් එයාපෝට් එකේ මේ ඉන්නේ. දමම් ඉඳලා අතර මේ මේන් රීසන් එක තමයි මම යන්නේ මේ මම දැන් මාස 3කට පස්සේ තමයි මගේ පොඩි එක්කෙනා බලන්න යන්නේ. ඉතින් හරිම එක්සයිටඩ් කොහොම වෙයිද දන්නේ සිටුේෂන් එකේ. අම්මාව හැම වෙලෙම වීඩියෝ කෝල් එකෙන් තමයි ගොඩක් වෙලාට අපි කතා කරේ. මෙච්චර දවස් මාස 3ක් ඩිලිවරි එකට ඇවිල්ලා දැන් මාස 3කට පස්සේ ආයෙ ආව බලන්න යනවා. ඉතින් හරිම එක්සයිටඩ් අද. ඔයගොල්ලොත් එකතු වෙලා ඉන්න. අපි බලමු කොහොමද පොඩි එක්කෙනාගේ රියැක්ෂන් එක ලංකාවට ගියාට පස්සේ. ඉතින් යාළුවනේ මම මේ දැන් සෞදි දමාම් එයාපෝට් එකට යන ගමන් ඉන්නේ. එයාපෝට් එකට ගියේ ගමන්ම මගේ බැගේජස් ඔක්කොම මම රැප් කරා. රැප් කරලා ඉවරලා චෙකින් කවුන්ටර් එකට ගිහලා මගේ ඔක්කොම ඩොකියුමන්ට්ස් දීලා චෙකින් වුණාට පස්සේ ප්ලේන් එක එන ගමන් තමයි ඉන්නේ. ඉතින් ප්ලේන් එක එන ගමන් මම පොඩ්ඩක් එයාපෝට් එක වටේ වීඩියෝස් ටිකක් තමයි මේ ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නේ. ඔන්න යාළුවනේ මම කටුනායක අරයිවල් එකට ආවා. මේ view එක දැක්ක ගමන් මට නම් අමුතුම ෆීලිං එකක් එන්නේ. ඉතින් කටුනායක කොළඹ හයිවේ එකේ ඇවිල්ලා අපේ ගෙදරින් බෑග්ස් ඔක්කොම තියලා මම දැන් රෙඩි වෙන්නේ වයිෆ් ලගේ ගෙදරට යන්න. මම දැන් මාකුඹුරින් බස් එකක් ගත්තා වයිෆ් ලගේ ගෙදරට යන්න. ඉතින් වයිෆ් ලගේ ගෙදර යන්න තින්නේ හයිවේ එකේ. හයිවේ එකකින් යන ගමන් වටපිටාව දැක්කම ලංකාව ගැන හරිම ලස්සනක් දැනෙන්නේ. ඉතින් මම යන ගමන් ඕගොල්ලන්ට පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්තා. බලන්න කොච්චර ලස්සනද කියලා ලංකාව. ඉතින් මට කියන්න දෙයක් අමතක වුණානේ. බබා කැමති නෑ මම එයාත් එක්ක වීඩියෝ කෝල් එකෙන් කතා කරනවට. එයා වීඩියෝ කෝල් එකෙන් කතා කරන වෙලාවට පොඩ්ඩක් වෙලා බලන් ඉඳලා අඬන්න ගන්නවා. මම ඉතින් වයිෆ් ලා ගෙදරට ගිය ගමන් ආයෙ පුරුදු පරිදි වීඩියෝ කෝල් එකෙන් කතා කරලා බැලුවා එයාගේ කොහොමද රියැක්ෂන් කියලා. ඉතින් මම මේ වීඩියෝ එකනොත් ගේනවා කොහොමද බබාගේ රියැක්ෂන් වීඩියෝ කෝල් ගත්තම කියලා. මම බබා බලන්න යන්න හදන්නේ. කොහොමද? මට හිතෙන්නේ යත් එක්සයිටඩ් මාත් එක්සයිටඩ් ලයිව් දකින්නකොට. මොකද යත් දැන් පුදුම වෙලා මගේ දිහා බලන් ඉන්නවා කොහොමද වීඩියෝ කෝල් එකේ හිටපු කෙනා ලයිව් ඇවිල්ලා තියෙන්නේ කියලා. ඉතින් හරිම සතුටු මොමන්ට් එකක් මගේ ලයිෆ් එකේ. බලමු කොහොම වෙයිද කියලා ඉස්සරහට. යා අඬයිද වීඩියෝ කෝල් එක වගේම එමු නැත්නම් අම්මාව දැක්කලා සතුටු වෙයිද කියලා. Shudu? තාත්තේ ඇවිල්ලාද පුතේ? පුතාගේ තාත්තේ ඇවිල්ලාද? තාත්තේ ඇවිල්ලා නේ පුතාගේ? Shudu? දරුව බලන ඇති හීනයක්ද හැබැයි හිලිමුද කියලා නේ. කිව්ද? කෝ කෑ ගහන්නේ නැද්ද?
කෝ කෑග වුණේ සුඩු අන්න ඔන්න ඕනේ කෝ අට හදද give a hand ඔන්න සුඩු මම්මි හා සුඩු Bye-bye. Bye-bye. Come here. Bye-bye. Come. Yeah. Cái fan nó có một cái đó gì කෑ ගන්න ආමට කෑග ගන්න හිටියේ මේ ලොස්ටිකේ ඉදියා වුණානේ සුදු දෝණිගේ තාත්තා ඇවිල්ලාද වඩාගන්න ෆයිනලි බබාගේ රියක්ෂන් එක නම් බෑඩ් රියක්ෂන් එකක් නෙමෙයි. මං හිතුවේ වීඩියෝ කෝල් එකකින් කතා කරා වගේ මාත් එක්ක අඬයි කියලා. හැබැයි එයා එහෙම කරේ නෑ. එයා මාත් එක්ක hina වුණා. ඉතින් ඒ අවසරෙත් මම try කරා එයාව වඩා ගන්න. ඉතින් after 3 months වලින් පස්සේ තමයි මම බබාව වඩා ගත්තේ. ඉතින් මට හරියටම තාම වඩා ගන්න ටෙක්නික්ස් දන්නේ නැහැ. ඔයගලන්ට පේනවා ඇතිනේ කොච්චර අමාරුවෙන්ද වෙනස් විදියකටද මම වඩා ගන්න කියලා. ඉතින් වයිෆ් ගේ අම්මයිට පස්සේ ඒක දැකලා ඇවිල්ලා මට ටෙක්නික්ස් කියලා දුන්නා කොහොමද බබාව හරියට වඩාගන්නේ කියලා. ඉතින් ඔන්න ඔහොම තමයි යාළුවනේ බබාගේ ෆස්ට් රියැක්ෂන් එක. ඔන්න ඔහොම තමයි යාළුවනේ බබාගේ ෆස්ට් රියැක්ෂන් එක මාව දැකලා උනේ. ඉතින් මේක වීඩියෝ කරලා අපේ ට්‍රැවල් පේජ් එකේ ලයිෆ් ටයිම් මෙමරි එකක් විදියට අප්ලෝඩ් කරන්න අපිට හිතුණා. අපේ බබත් එක්ක අලුත් වීඩියෝ ඉස්සරහට අපි ඔයගොල්ලන්ට ගේන්නම්. ඉතින් අපිට subscribe කරලා, comment කරලා, like කරලා තියාගන්න අපි travel dates